Hi friends, අයබෝන් කියලා ඔයාලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉදිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මේක තමයි අපි දෙන්නගේ අලුත් අවුරුදු අවුට්ෆිට් එක. අපි දෙන්නට ගිය අවුරුදු වල මැච් කරලා අඳගෙන යන්න බැරි වුණා. මේ විදිහට. ඉතින් අපි හිතුවා මේ අවුරුද්දේ අලුත් අවුරුද්දට එකම විදිහට අඳින්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපි කට්ටියත් එක්කම එකතු වෙලා හදපු පුංචි කැවිලි මේසෙ. අපි ඉන්න තැන ඉඳලා පැය එකහමාරක දුරක් තමයි මේ ලොස් ඇන්ජලිස් වලට මේ අවුරුදු උත්සවයට යන්න තියෙන්නේ. නමුත් අපි යන අතරතුර ෆ්‍රීවේ එකේ දා ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා පැය එකහමාරක් යන එක පැය දෙකහමාරක් වගේ කියන්නේ පැයක් විතර අපිට පරක් වුණා යන්න. නමුත් අපි වේලාසන ගියපු නිසා අපිට ගේම්ස් ටික පටන් ගන්න කලින් එතෙන්ට යන්න පුළුවන් වුණා. පිටිපස්සේ සද්දයක් ඇහෙනවා නම් වැඩි ගණන් ගන්න එපා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මෙහි තියෙන අවුරුදු ගම්මානයකට ලොස් ඇන්ජලිස් වල තියෙන. ඉතින් මේ සැරේ මේ අවුරුදු ගම්මානේ ටීවී දෙරණත් එකතු වෙනවා. ඔයාලට මුළු ප්‍රෝග්‍රෑම් එකම ඒ ටීවී දෙරණ හරහා බලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ ශ්‍රී ලංකන් ඇමරිකන් ඇසෝසියේෂන් එකේ අය උදේට හැමෝටම කැවිලි වලින් සංග්‍රහ කරපු විදිහ. පිටිකල පොල් කිරීමේ පාවිච්චි කරලා දෙන්න. කොහමද ඔයාලා කොච්චර කල් පොල් ගාලා දෙනවද? හරි, බයවෙන්න බා තරඟවට. මම හිතන්නේ කවුරුත් මෙතන පොල් ගාලා නෑ වගේ ලංකාවේ ආවත් හරි. දානවා වගේ පේන විදිහට. සිහිනේ ආවේ නම් පුරුදු ඇදී शुभ सिने आवी नवदुआदी उसिरु सनद बहद नगदिना
ගිය අවුරුදු වලට වඩා මේ අවුරුද්දේ මගේ හස්බන්ඩ්ගේ ගේම්ස් වලට එක ගේම්ස් වලට සහභාගී වුණා. ඒ වලින් අපිට වින් කරන්න පුළුවන් වුණා මේ ඉදිකටට නුල දාන එක. ඉතින් ඒකෙන් කොහොම හරි අපි දෙන්නට පළවෙනි ස්ථානය හම්බුණා. ඉතින් අපි ගේම්ස් ටිකකට සහභාගී වුණා. තව ඉස්සරහට ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි මොනවටද සහභාගී වුණේ කොහොමද ඒවා වුණේ කියලා බලන්න. වසර නිමාවේ කෝල් මලේ අපහාදුර සරහරි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහදරා තනක දැල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු සිරු සලඹ මහද නද දෙනා වසර නිමාවේ කෝල් මලේ අපහාදුර සරහරි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහදරා තනා කෙදෙල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද ඔයාලා මේ වීඩියෝ ක්ලිප් එක දකිද්දී මේ දුව ගැන මං හිතුවා පුංචි දෙයක් කියන්න ඕනේ කියලා. එදා පර්ෆෝමන්ස් ගොඩක් තිබ්බනේ. ඒ පර්ෆෝමන්ස් වලින් මට ගොඩක් කැපිලා පෙවුණු පර්ෆෝමන්ස් එක තමයි මේ පුංචි දුවගේ පර්ෆෝමන්ස් එක. ඇත්තටම කිව්වොත් මම එයා ඩාන්ස් කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසාන වෙනකන් ඇස්විල්ලන් නොගහ එයා දිහා බලාගෙන හිටියා. ඒ තරමටම මට එයාගේ මුණේ එක්ස්ප්‍රෙෂන්ස්, ඒ කොන්ෆිඩන්ස් එක, ඒ ස්ටෙප්ස්, ඒ හැම දෙයක්ම හරිම ලස්සනයි. මම මේ බබාව පර්සනලි අඳුරන්නේ නැහැ. මම එදා තමයි දැක්කේ. ඉතින් ඒ පර්ෆෝමන්ස් එක දිහා බලාගෙන ඉද්දී මට ගොඩාක් ලොකු සතුටක් දැනුණා. මම ඒක හැමෝටම කිව්වත් එක්ක. ඉතින් හරිම ලස්සන පර්ෆෝමන්ස් එකක් තමයි ඒක.
එකෙන් අපේ යාළුවා චතුරට දිනන්න හම්බුණා ෆස්ට් ප්ලේස් එක. ඒක තමයි මේ ඔයාලා දකින්නේ. සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී රුසිරු සලඹ Isidi putuli wakwa kinite satudavaram maharaja satudati kevide irikka isidi putuli wakwa kinite ගස්ලාපු ගස් තියනවද ගෙදර? ලංකාවේද මෙහෙද? ඒක තමයි. අචින් මොනවද කරන්නේ? හරි බොහොම ස්තුතියි අචිනි. වටිනා කාලය කැප කරලා අපත් එක්ක එකතු වුණාට මේ අවුරුදු නෑ. තපල්ම දීලා තියෙනවා මාස ගාණක් තියාගෙන. මේ අවුරුදු උත්සවයේ අපි හැමෝටම තෑගි හම්බුණා එක එක ගේම්ස් වලින්. මේ තියෙන්නේ අචිනිට හම්බුණ තෑග්ග. උත්සවයේ තියෙනවා එහෙත් සූදානම් වෙනවා මම දක්න විදිහට සෑම විහාරස්ථානයකම මගේ උත්සවය තියෙනවා ඒවට මේව සම්බන්ධ කරනවා කියන්නේ සෑහෙන බොහොම ස්තුතියි මත්නට මේ වගේ දෙයක් අපිට රැකවලා ගන්න අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිතලොබයි රුසිරි මමන්න නැකත අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න